Hi foodies. අපි කෝච්චියේ ඉන්නේ. කෝච්චි කෝච්චි එකද ඉන්නේ නෑ ප්ලේන් එකේ ප්ලේන් මේ වැඩි විස්තර වැල්වට අරන් ඕනේ මේ ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ එකක් කිලිම ෆ්ලයිට් ෆුඩ් කියලා පටන් ගමු කැමරා ටික පෙන්නලා අද ඇත්තටම මේසෙ පෙරලා තියෙන්නේ මේ අපි දෙන්නගම මේසෙ පෙරලා මං හිතන්නේ මෙච්චර ගොඩක් ෆ්ලයිට් ෆුඩ් අපිට හම්බුනාමද මන් දන්නේ මේ මේසෙට නෑ තියාගන්න ඉඩත් නෑ මේ අල්ලපු මේසෙත් ඉල්ලගන්න බෑ එහෙම ඉල්ල ගන්න බෑනේ. මේ ඇත්තටම මේසෙ දෙකක්වත් උන මේ කැමරා ටික තියාගන්න මොකද දන්නවද අද තියෙනවා මේන් මීල් එක ඊළඟට බීමයි ඊළඟට ඩෙසර්ට්ස් උයි ඔක්කොම. හරි දැන් එහෙනම් කියන්නම් මොනවද අද මම කන්නේ කියලා. මෙන්න මේන් මීල් එක මගේ මේ තියෙන්නේ බේක් මැක් ඩබල් චීස්. හරිද මම මේක මීට කලින් මෙයාලගෙන් කාලා නෑ. දැන් එක එක කෑම ජාති ගොඩක් කාලා තියෙනවනේ. මේක ෆස්ට් ටයිම් try කරන්නේ. ඒකේ පින්තූර නම් ලස්සනයි කුචි ඒ වගේම තියෙයිද ඇතුළත්. අරලා බලමු රයිට් එහෙනම් දැන් හදලා බලමු. ඔයාලා මේක මම අරින ගමන් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකටත් like එකක් දාලා ඔයාලගේ reaction එක comment කරන්න. කෙලිම කෑමකටම දාන like එකක් ඕ මට සෙරි ඒකට නම් දාන්න ඕන ලොකු like එකක් ඒකට නම් අම්මා කෙලත් ගිලිනවා ඈ. ඒ සුවඳයිත් එක කුචි ඒක මාරම සුවඳයි අනිත් එක ඇත්තටම මේකේ තියෙනවනේ ඩබල් චීස් කියලා. ඇත්තටම ඩබල් චීස් තමයි හොත්තට චීසියා. ඒකට නම් මටත් ආස හිතුණා ඒ මගේ කියලා වැක්කිරනවා කුචි කෑමක මෙහාට ගේන්න එපා කෑමකට වැක්කිරේ එච්චරට රස පාටයි ඒක මේ ඒ මීල් එකට කෑම එකටම මෙන්න මේ ජූස් එකත් හම්බුණා ඔරෙන්ජ් ජූස් එකක්. ආයි කෑමකට මේක හම්බෙන්නේ ඕ ඒකටමයි හම්බුනේ ඒක. ආයි කියන්නේ ඒකට කොම්බෝ මීල් එකක් වගේ නේද ඔව් කොම්බෝ මීල් එකක්. ඊළඟට ඩ්‍රින්ක් එකක් විදිහට ගත්ත මෙන්න මේක මේ මාචා එක. නැත්නම් ඔයාලත් බලනවා ඇති හැමදාම මේ ෆ්ලයිට් ෆුඩ් කියලා පෙන්නන්නේ එකම එක අර බබල් ටී එකක්. ඕප මිල්ක් ටී කියලා එකක්. ඔව් පෝප මිල්ක් ටී එකයි තායි බබල් ටී එකයි. හැබැයි මේ දැන් මේ මාචා ලතේ කියන්නේ මේ මාචා වලට ඉතින් එච්චරම ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි. ඒ වුණාට වෙනසකටත් එක්ක අද මාචා බොමු කියලා හිතුවා. ඒ කියන්නේ ඇත්තටම මේ ඔයාලට වෙනසක් ඕන නිසා තමයි මේක අපි සිලෙක්ට් කරේ. නැත්තම් ඔයාලට මතකද අපි අද්දි ගත්තෙත් බබල් ටී. හරිද? ඒකට තමයි ආස. නමුත් ඉතින් මේක try කරමු වෙනසකට. ඒ කියන්නේ ඇත්තටම මේක අපි දෙන්නම ලොකුවට ආස දෙයක් නෙමෙයි. අර වෙනස් දෙයක් ෆ්ලයිට් ෆුඩ් වල පෙන්නන්න ඕන නිසා තමයි මේක අපි ගත්තේ. ඔව්. අපිටත් වෙනසක් නේ. ඊළ බලමු දෙන්නේ ඒකත්. ඔව් ඊළඟට ඒකත් එක්කම ඔයාලා දන්නවනේ මේ අයිස් එයා පැත්තට කෑම හම්බුනේ දැන්. එයා නිදාගෙන හිටියේ. ඔව් ඒ හින්දා යාගේ කෑම එක පස්සේ මතක් වුණේ කෑම තියෙනවා කියලා. නැගිටලා සුවඳට නැගිටුණා අපේ කෑම වල සුවඳට. ඊළඟට මේ මාච් එක දාගන්න මෙහෙම අයිස් කැට පුරවපු කප් එකකුත් හම්බ වෙනවා. ඒකත් එක්කම ස්ට්‍රෝ එකකුත් හම්බ වෙනවා. ඒත් එක්කම මීල් එකට මේ වතුර බෝතලයකුත් හම්බ වෙනවා මෙන්න මේ වගේ. හරිද? ඊළඟට මෙන්න මෙහෙම හැඳි ගෑරුප්පු හම්බ වෙනවා. ඒව නම් හැමදාම තිබ්බ ටිකනේ කොචි. ඒත් එක්කම තව එකක් හම්බුණා. කූපන් එකක්. Discount with any F&B on board purchases with minimum spend of 60 baht. හරිද? ඉතින් දැන් අපි මොන හරි ගන්නවා නම් මේක දෙසැම්බර් 31 වෙනකන් තියෙනවා. මොන හරි ගන්න දෙයකට baht 30ක් අඩු වෙනවා. ඒක තියාගමු. ඒක තියාගමුනේ. ඔව් ඒක ඕන ඊළඟ ටූර් එකේදී අනිවාර්යෙන් අපිට මොන හරි ගන්න පුළුවන් වෙයි ඕක දීලා. ඒ මටත් එකක් හම්බුණා කොචි. බෑ ඕකේ අපි දෙන්නට මේ ඔය දෙකම දීලා බාත් 40ක් අඩු කරන්න බැරිද? මේ දෙවෙනි පොයින්ට් එක කියෝ ගන්න. දෙවෙනි පොයින්ට් එකේ දෙන්න දෙන්න බෑ කියලා. ඔව්. one coupon per one purchase. මොනවද මම කියන්නේ? හරි 1% තමයි ඒක. හරි. කොහොමද ඊළඟට මේක මේ තමයි the OG burnt cheese cake. මේක ඇත්තටම මෙයාලගේ මේ තිබිලා අයින් කරලා දැන් ආයෙත් මෙනු එකට ආපු එකක්. මේක කලින් අපි කාලා නැහැ. ඒ හින්දා මේ චීස් කේක් එක පැක් කරලා තියෙනවා පැක් කරilla ආයෙ නෑ කන්න නෙමෙයි. ඒක අන්පැක් කරන්නද? නෑ දැන් මේක. අපි ඒක පස්සේ අන්පැක් කරමු. ඔව්. ඒක පස්සේ බලමු කොහොමද කියලා. ඊට කලින් මගේ කෑමක බලලිමු. ආ. මට තියෙන්නේ ඉතින් කුචියට තියෙන දේවල් ටිකම තමයි පොදුවේ ගත්තාම මෙන්න මේක විතරයි වෙනස්. ඊට අමතරව අර පස්සේ අරලා පෙන්නන එක තියෙනවා. චීස් කේක් එක. ඒක අන්තිම වෙනකම් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන අයට විතරයි ඒක බලන්න පුළුවන්. වීඩියෝ එක මගදී ක්ලෝස් කරලා යන අයට මේක බලන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ වීඩියෝ එකම බලන්න ස්කිප් කරන්න නැතුව අපි කොයි මොහොතේ මේක පෙන්නයිද දන්නේ නැහැ. ඊට පස්සේ මේක තියෙනවා. මාචා එකම මේක තමයි සීන් එක.
මීට කලින් මේ වගේ රවුම් බකට් එකක් අපිට හම්බෙලා නැහැ. බකට් එක මොකද්ද මේක? කප් එක. කප් එක. රවුම් වාජනයක. මේක රවුම් වාජනයක තියෙන්නේ. මෙන්න මේ පින්තූරයක් තියෙනවා. ඊට පස්සේ නම ගහලා තියෙනවා. treasure rice bowl. වැරදිනේ. ඔය ලොකුවට තියෙන එක පේන්නේ නැද්ද? අට treasure rice bowl. 8 අනේ. හරි අට කිව්වත් හරිනේ. 8 treasure rice bowl එකක් තමයි. ඒකත් first time නේ? ඕ ඇයි අට කියලා ගහලා තියෙන්නේ? ඔගේ ಜಾති 8ක් ඇති. අම්මට එහෙමද? අඩේ මරු වෙනන්නේ. ඒක ගෝල්ඩ් පාඩ දැක්කද? රත්තරම් බන්දේසියක දාලා දීලා තියෙන්නේ මට කෑම එකද? කොහොමද පිළිගන්නේ? එන එක දිග අරිමු. ඕ. ඒකත් සුවඳයි. ඔය වැඩි බත් කන්නත් ආස නෑනේ පුචි. එහෙනම් අපි දෙන මාරු කරගමුද? නෑ මම පැස්ත කන්නත් ආස නෑනේ. නෑ මං කියන්නේ ඒක අර ಜಾති තියෙන කොට. ඒ සුවඳත් එක්ක මට හිතෙනවා මේකේ තායි සීන් එකක් තියෙනවා කියලා. තායි සුවඳක් එන්නේ. ඒ තායි කෑම එකක්ද? තායි වලින් දෙන්නේ. දැන් මම මොන හරි ගන්නවා, තව මොන හරි ගන්නවා, තව මොන හරි ගන්නවා. මේ දීපු ඒවා ටික කන්න හම්බුන්නේ නැහැ මේ තව එනවා. මේ සල්ලි ගෙවල ගන්න තියෙනවා. ඇත්තටම අපි මේ යන්නේ එයා ඒෂියා ගුවන් යාන එක. එයා ඒෂියා කියන්නේ බජට් එයාලයින් එකක්. ඔය මීට කලිනුත් කියලා තියෙනවා. එයා ඒෂියා වලින් සාමාන්‍යයෙන් කෑම දෙන්නේ නැහැ. මේවා ඒජන්සියෙන් ඇඩ් කරන ඒවා. ඉතින් අපි සීසෙට් එකත් එක්ක තමයි ට්‍රැවල් කරන්නේ. සීසෙට් එකෙන් තමයි අපිට මේ කෑම ඇඩ් කරලා දීලා තියෙන්නේ. කොහොම හරි අපි මේ තායිලන්ඩ් ඉඳන් ලංකාවට යන ගමන් ඉන්නේ. ඒ යන ගමන් තමයි මම මේ අනේ මේක ටික වැඩිපුර තිබ්බනම් කියලා හිතනවා මේ. මේක කන්නේ. හරිද? මර්ගෙන් සුපිරි. අට චීසියා. උචි. හැබැයි තියෙන්නේ පොඩ්ඩයි මේ. තව එකක් ඉල්ලගන්න බැරිද? ඔයාගෙන මායම් කඩේකට දාලා ඔයාගෙන තියෙන ෆ්ලයිට් වලදී දාන මායම් දෙක තුනක් තියෙන්නේ. බෑ ඒවා මේ ඉතින් මේ බජට් එයාලයින්ස් වලට මායම් දාන්න බෑ. හරිද අනිත් එක මේකේ මම කියන්නේ ඉතින් මම මේක ඇත්තටම කණ එකක් නේ. ඒකට ඉල්ලගන්න බෑනේ මට ඇත්තටම. මදි කියලා ඉල්ලන්නේ. ඕක සම්පූර්ණයෙන් කන්න. කාලි වෙරලා අර ඔගේ හොදි වගේ ටිකක් මෙන්න ඇඟිල්ලෙන් අරන් ලෙව කන්න ඒකට පේන්නේ. මොනවද ඔයා කියන්නේ? ඔයාගෙන දුක හිතන එකක් ගෙනත් තියෙ. මේ ඇත්තටම මේක මෙන්න මෙතනට පුරවලා තිබ්බනම් කියලා හිතෙනවා. මෙච්චර රහයි. අට රහයි. වඩකටක් දෙන්නද පුචියා? ඒ වහන්නත් දෙයක්ද? එපා. මට නම් එපා පුචි. ඇත්තටම නෑ මට මට ඕන. නම් එපා පුචි. මට ඕන කුචි. සුපර්. තව කටත් දෙන්න. ඇත්තටම පට්ටම ක්‍රීමි. මේක නම් මාරම රහයි. මම ඇත්තටම මේක නම් ඒ ආයශයගේ ගොඩක් කැම ජාති එක එකව try කරලා තියෙනවා. මේකට තමයි ආසම මාරගදී. අපිට ඒ ආයශයකින් හම්බෙච්ච හොඳම කෑමක දැනට මම හිතන්නේ මේකනේ. එහෙනම් කාලා බලමු මේක කොහොමද කියලා. දැන් අරක නම්බර් 1 වෙච්ච හින්දා මේක නම්බර් 1 වෙයිද? මේක අරක පරදවයිද? ඒ මේකත් මාර රහයි. ඒවා ඒ ජාති ටික ඔක්කොගෙම දාලා කන්න. පොඩි චිකන් කැලක් කරලා බලන්න. ඒ චිකන් එක නම් මාරම හොඳ නැහැ. මෙන්න ඒකේ රස අර පට්ටයි කියන්න බෑ. මේ මොනවද මේ? සොසේජ්ද? ඒකේ රහත් එච්චරම සෙට් නැහැ. හැබැයි බත් එක මාර රහයි. නිකම් බත් එකක්ද? ඔව් නිකම් බත් එක පට්ට රහයි. බත් එක තමයි රහයි එකේ. කො අටක් තියෙනවද මේකේ? ඇතිනේ. කජු 1යි 2යි 3යි 4යි 5යි බතුයි 6යි. 6යි. මේ කොළ 7ද? මේකේ තියෙන ජාතියට කමෙන්ට් කරන්න බලන්න. හිතනේම කට්ටියට. හිතන ඒවා සහ දන්න කට්ටියද දෙන්නේ. ඔව්. එයා ඒෂියා එකේ ඊට කලින් ගිහිල්ලා මේ කෑම එක අරගෙන මේ ගැන පළපුරුද්දක් තියෙන කට්ටියත් ඇති. මට නම් එහෙම 8ක් වෙන වෙන හොයාගන්න බෑ. ඊට පස්සේ නම් කොටිය මම හැමදාම ආයේෂ එක ගන්න මේක. එහෙනම් ඊට පස්සේ ෆ්ලයිට් ෆුඩ් ගේන්නේ නැද්ද ආයේෂයගේ? ඔයාලා කමෙන්ට් කරන්න.
මීට පස්සේ අපි ආසියාවල යනවා නම් ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ ගේන්නද එපාද? මොකද මට හිතෙනවා මීට පස්සේ අපි දෙන්නම ඒ ආසියාවල යද්දි අරක රික්වෙස්ට් කරලා ගනී කියලා. නේ? ඒක මාරුනේ. මට ඒක දිහා බැලුණා. මම දන්නවා ඒකෙන් තව කන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒක දිහා බලාගෙන මේක කරනවා. දැන් බලමු අපිට මාච් එක ගැන මොකද හිතෙන්නේ කියලා. ඒක දාන්න. මේ බත් කටක් කරනවද ඔයා? ඔව් ඔව් නැත්නම්. ආ බත් එක කරත් විතරක් අහ නැද්ද? බං කටක් කරලා බලන්න. මට සෙට් නෑ. බත් එක කියන්නේ මට ඒකෙන් නිකන් සුදු ලුණු රහ නිකන් වැඩිපුර නිකන් ස්පයිසස් රහක් එනවා. නෑ මට බත් එක නම් මාර රහයි. බත් එක මරු. අර තියෙන අනිත් ඒවටම එච්චර ලොකුවට සෙට් නැත්තේ. බොන්න කලින් මොකද කුචි බල බලන්නේ? සුවඳ කොහොමද කියලා බැලුවේ. ජපනීස් සුවඳක් දෙන්නේ. ජපන් ගියා වගේ. ඔය ග්‍රීන් ටීද? මාච කියන්නේ ග්‍රීන් ටී වගේ එකක් නේද නේ? මම ඒක හරියටම දන්නේ නැහැ. මට කොළ පාට හින්දාම මං ආස නැහැ. දැන් මේක කොහොමද බීල බලදි සෙට් වුණොත් එහෙම. එහෙමත් ඊට පස්සේ හැමදාම ගන්න ඕක. ඔව්. එමය. වව් ෂාම්බෝ නෙමෙයි. ඒ කියන්නේ මං හිතපු තරම් අවුලකුත් නැහැ. අපි දෙන මීට කලින් මාච බීලා නැද්ද? බීලා තියෙනවා. මට මතකයක් තිබ්බේ නැහැ නේ මේක රහ. බීලා තියෙනවා. බීලා තියෙනවා ඒක අපිට සෙට් නැති හින්දා මං හිතන්නේ අපි එච්චර ඒක ස්කිප් කරනවා. ස්කිප් කරනවා. දැන් මේක මේ නෙමෙයි. ෂේප්. වවුත් නෙමෙයි. ඒක හොඳයි. ඒක අර බීලි වරුණාට පස්සේ පොඩ්ඩක් අර ගයියානේ. අර නිකන් කොළ ගතිය එනවා. බීලි වරුණාම කොළ කැඳ එකක් කිව්වාගේ. කූල් කොළ කැඳ. ඔන්න දැන් ඔබ මෙතෙක් වෙලා පුල පුලා බලා සිටි ඒ චීස් කේක් එක විවෘත කරන මොහොතයි. දැන් මේ වෙනකම් බලන් හිටිය කෙනෙක් නම් ඔබ නම් කමෙන්ට් කරන්න චීස් කේක් කියලා. චීස් කේක් කියලාද? ඔව්. එන අනිවාර්යෙන් චීස් කේක් කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාගේ නෝමල් කමෙන්ට් එකට අමතරව හොඳේ වෙනමම. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් චීස් කේක් කියලා කමෙන්ට් කරලා තිබ්බොත් ඒ කියන්නේ මේ මොහොත වෙනකම් එක දිගට බලපු කෙනෙක්. Thank you so much. අන්නේව බැලුවට. නේ? Thank you කියන්නේ. අපි ඔයාලට ආදරේ චීස් කේක් තරම්. අතට වැහුණා ඔයාගේ. හරි දැන්. හරි. හරි තවත් කැටයන් එපා හරි. ඒ මොකද්ද පාන් කෑල්ලන්නේ? පාන් කෑල්ල නෙමෙයි බුචි. පාන් පෙත්තක්. මේ චීස් කේක්. එහෙමද? ඕ. මං හිතුවේ පාන් පෙත්තක් කියලා. අරලා මෙන්න මෙහෙම තමයි චීස් කේක් කෑල්ල තියෙන්නේ. ඔන්න ඔය විදිහට. ආතල් විදිහට කැඩුනා. Right. ඒක මාර රහයි. හට්ට ක්‍රීමි චීසි. ආස හිතෙන විදිහේ චීස් කේක් කෑල්ල. මම ඔයාලට කිව්වේ මේගොල්ලන්ගේ එකේ තිබිලා ආයේ නැතිව තිබිලා ආයේ මේක ගෙනල්ලා තියෙන මෙනු එකට කියලා. බෑ හොඳයි. කට්ටිය ඉල්ලන්නද මං හිතන්නේ. අපි දැන් කියනවා මේක දිගටම තියන්න කියලා. දැන් අපි බලමු රුචිගේ ප්‍රතිචාරය. අම්මා රහයිනේ. කුචි අද තමයි එයා ඒෂියායකින් ඇත්තටම රහම කෑම ටික කෑවේ. මෙයා ගත්ත පැස්ට් එකත් පට්ටම ගත්තේ. මේ චීස් කේක් එකත් ආයේ සුපිරියක් මාරම රහයි. මන් දන්නේ ඔයාලට දැන් එක දිගට අපේ ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ බලලා එපා වෙලාද කියලා. ඔයාලා අපි දිගටම ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ ගේන්නද එපාද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ කරනකොට ඔයාලා කැමතිද? දිගටම ගේන්නද? මොකද අපිට හිතනවා සමහරක් වෙලාවට ඔයාලට දැන් ඇතිත් දන්නෙත් නැහැ ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ කියලා නේ. මොකද සමහර ඒවා වල අපිට එකම කැම එක හම්බ වෙන අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා ඒ මොක වුණත් අපි දෙන්න කියන දේවල් වෙනස් හින්දා එහෙම වීඩියෝ එකක් ගේන්නද ඒවා එපාද කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මොකද ඇත්තටම අපි දෙන්නට නම් ෆ්ලයිට් ෆුඩ් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. ඒ අර කෑම වල රහ නිසාම නෙමෙයි
අපි එක්ස්පීරියන්ස් එක නිසා ෆ්ලයිට් ෆුඩ් කියන එක වෙන එක්ස්පීරියන්ස් එකක් නේ. ඒක නිසා අපි දෙන්නට කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ ෆ්ලයිට් ෆුඩ්. ඒක නිසා තමයි අපි හැම ගුවන් ගමනකදීම මේ ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නේ. ඉතින් ඔයාලා ඒක ආසාවෙන් බලනවා කියලා අපි දැනගත්තොත් අපිට තව ආසයි නේ මේ වගේ වීඩියෝස් කරන්න. මොකද ඇත්තටම අපි පොඩි කට්ටක් කාලා තමයි මේ ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ එක ගේන්නේ. මේක ලේසි නැහැ. අපි මීට කලින් වීඩියෝ වල කියලා තියෙනවා. ඉතින් කට්ටක් කාගෙන අපි මේ වීඩියෝ එක ගේන්නේ ඔයාලා ආස නිසා. ඉතින් ඔයාලා ආස නම් අපිත් ආසයි දිගටම ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ අරන් එන්න. ඉතින් thank you so much මේ වීඩියෝස් බලනවට. දිගටම මේ වගේ වීඩියෝස් බලන්න subscribe කරලා bell icon එකත් එක්කලා තියාගෙන ඉන්න. නම් ගිහින් එන්න. තමන් පරිස්සම් ඉන්න. අපි ආතල් එකේමු.